ඔයාටත් හිතෙනවද ඔයා කොච්චර පාඩම් කරත් ඔයා තාම හිටපු තැනමයි කියලා? සමහර විට ඔයා දක්ෂයෙක් වෙන්න ඇති. හැබැයි ඔයා නොදැනුවත්වම කරන මේ වැරදි පුරුදු ටික නිසා ඔයාගේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. අද මං කියලා දෙන්නේ පාඩම් කරන ක්‍රම ගැන නෙවෙයි. ඔයා අදම නතර කරන්න ඕනේ ඒ වැරදි පුරුදු 5 ගැනයි. පළවෙනි එක තමයි පෙනුමට පාඩම් කිරීම. පැය 5ක් පොතක් ඉස්සරහා වාඩි වෙලා හිටියා කියලා ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔයා ඒ අතරතුර ෆෝන් එක බල බල හිටියනම්. ගොඩක් අය කරන්නේ ලෝකෙට පේන්න පොත දිග අරගෙන ඉන්න එක. ඒකෙන් ඔයා රවට්ට ගන්නේ ඔයාවමයි. දෙවනි වැරද්ද තමයි රැය එළි වෙනකම් නිදි මරාගෙන පාඩම් කරන එක. විභාගයක් කිට්ටු වෙද්දී මේක ගොඩක් අය කරනවා. හැබැයි නිදි නැති මොලයකට අලුත් දේවල් මතක තියාගන්න බෑ. ඒක හරියට බැටරි නැති ෆෝන් එකකින් වැඩ ගන්න හදනවා වගේ මෝඩ වැඩක්. විභාග ශාලාවේදී මොලය බ්ලොක් වෙන්න ප්‍රධානම හේතුවත් මේකයි. තුන්වෙනි එක තමයි අනුන්ගේ ෂෝට් නෝට්ස් පස්සේ දුවන එක. අනුන් ලියපු දෙයක් නිකම්ම කියවුව කියලා ඔයාගේ මතකයේ ශක්තිමත් වෙන්නේ නැහැ. ඔයාගේ මොලේට හොඳටම මතක හිටින්නේ ඔයාම කරුණු තේරුම් අරගෙන ඔයාගේ අතින්ම ලියන දේවල් විතරයි. හතරවෙනි වැරද්ද තමයි එකම විෂය පැය ගණන් කරලා හෙම්බත් වෙන එක. එක දිගට එකම දේ කරද්දී මොලේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ වෙනුවට පැය දෙකකින් දිගට විෂයන් මාරු කරලා බලන්න. එතකොට ඔයාගේ උනන්දුව දිගටම තියෙනවා. අන්තිම වැරද්ද අලුත් දේවල් විතරක් පාඩම් කරලා කලින් කරපු දේවල් රිවිෂන් කරන්න පස්සට දාන එක. ඔයා අද දකින අලුත් දෙයක් දවස් දෙකක් යද්දී 80%ක්ම අමතක වෙනවා. ඒ නිසා රිවිෂන් කියන්නේ විකල්පයක් නෙවෙයි අනිවාර්ය දෙයක්. මේ වැරදි වලින් එකක් හරි ඔයා කරනවා නම් දැන්ම ඒක නතර කරන්න. නැත්නම් අන්තිම මොහොතේ පසුතැවෙන්න වෙයි. අපි ඒක අද ඉඳන්ම හදාගමු. ජය වේවා.